මේක ඇවිල්ලා වැලිවේරිය පදිංචි කෝසල මහත්තයා ගෙදර අපිට මේක එයාගේ අයියා මල්ලි අසේල තමයි මේක බාර දුන්නේ. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුණා මෙන්න මේ විදියට රෝඩෝ එක දාලා මේ විදිහට තාපඩේ කපලා අරුකොලා අපි ඇත්තටම ගේ හැදුවේ අපි නන් නෙවෙයි. මෙයාගේ ඉතුරු වැඩ ටික කරන් තමයි අපිට බාර දුන්නේ. ඊට පස්සේ අපි මේ විදියට මේ ගාඩන් එක ඩිසයින් කරන්න කොයි විදිහට ඩිසයින් කරලා තාප්ප ටික මේ විදිහට මේ කපලා අරුකොලා රෝඩෝ එක දාන්නයි. ඒ වගේ තමයි ඒකේ ග්‍රිල් ටික ගහන්න ඕන තාප්පවල ඒ වැඩ ටිකයි අපි වැඩ ගොඩක් බාර දුන්නා. ඒ වගේම තමයි යා තව වැඩක් බාර දුන්නා අපිට කිව්වා එයාගේ ළිඳ නිකන් එයාගේ ළිඳේ ඩිසයින් එකක් අපෙන් ඉල්ලුවා. ළිඳ ඩිසයින් වෙන්න ඕන මේ නිකන් අර ගහක් කැපුවට පස්සේ නිකන් අර ගහක මුල තියෙන්නේ ඒ වගේ විදිහට ඔන්න ඔය විදිහට අපිට එයා ඩිසයින් එක කළා. ඉතින් අපි ඒ විදිහට ළිඳ ඩිසයින් කරා. ඒක කෙනෙකුට දැක්කට පස්සේ හිතා ගන්න බෑ මොකක්ද කියලා. ඉතින් ගහක මුලක් තිබිලා තමයි ඩිසයින් කරේ. ඉතින් මේක අසයිල මහත්තයා තමයි මේක ඉදවත් කරලා මේකට දුන්නේ. ඉතින් එයාගේ විශ්වාසයෙන් අපි මේක කරා. ඉතින් ඒ වගේම එයාගේ කස්ටමර් කෙනෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. අත්‍තරම පේමන්ට් එකත් හරියට වෙලාවට කරා. ඉතින් ඔයාලටත් මේ වගේ වැඩ කටයුතු කරගන්න තියෙනවා නම් ඒ වගේම තමයි අපි ප්ලෑන් එක ඇඳලා අපි කරන මුලින් ඉඳලා කරන්න ඕන වැඩ රාජකාරිය ඔක්කොම අපි කරලා දෙනවා. තා වගකීමකින්. ඉතින් අපි බාරගත්ත වැඩේ අපි ලස්සනටම ඉවර කරා. දැන් අපිට තියෙන රෝඩෝ එක දාන්න රෝඩෝ එක දාලා පොඩි වැඩ ටිකක් තියෙන. ඒ වගේම තමයි මේ ඒ වැඩෙත් ඉවර කරාම අපි අප්ඩේට් එකක් දෙනවා. ඉතින් ළිඳ ඒ විදිහට ඩිසයින් කරන් අපිට ලොකු රිසල්ට් එකක් හම්බුණා. ඉතින් බොහොම ස්තුතියි අපිට මේ වැඩේ බාර දුන්නාට.